අමාවතුර ගලා බසී බුදු කරුණා දැස තෙමි නිසොල්මනේ ගහකොළ මල් පිපි නටයි කඳු වැටිවල නිසොල්මනේ ගහකොළ මල් පිපි නටයි
गच्छामि धम्मं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि इति शरण सहित आजीव अट्टमक शीलनिसम हेतु एवा वासनाम वेवा ප්‍රධාන දායකත්වයේ උසුලන මිනිවසේ ගෘහාධිපති පියතුමාන් මෞතුමිය ඒත් එක්කම චමින්ද මහත්මයා ඇතුළු සහෝදර පිරිසත් ඒත් එක්කම ආරණ්‍ය සදහම් සංවර්ධන සමිතියේ පිළිකම්තුමන් ඇතුළු අපේ සතර පේරුවේ සියලුම දායක පින්තුණි අද තාමත් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් මේ නිවසට බුද්ධ ප්‍රමුඛ මහ සංඝරුවනට පූජා කිරීම නියමිතව තිබෙන ඒ කටින දුස්සය වැඩම කරලා අද සිට මේ ගම්පියස තුල ඒ අටමහා කුසල වල ප්‍රථම පුණ්‍ය කටයුතු කටින චීවර පූජෝත්සවය අපි සිදු කර ගැනීම සඳහා මේ පරිසරය නිර්මාණය කරගනු ලබන්නේ විශේෂයෙන්ම ලබාගත් උත්තරීතර මනුස්සාත්මේ ආනන්තරීය පාප කර්ම හැරෙන්නේ යම් අකුසලයක් අපේ අතින් සිද්ධ වෙලා තිබෙනවා නම් ඒ ෂේ වෙන පින්කමක් සේම මෙලව ජීවිතයේ වගේම පරලොව ජීවිතයේ සුවපත් කර දෙන ඒ මහා පින්කම සිද්ධ කර ගැනීමට කටයුතු සිද්ධ කරනු ලබන මොහොත මෞතුමිය පියතුමන් පෙරටුවෙන් තබාගෙන අපේ චමින්ද මහත්මයා මේ මහා පින්කමේ ප්‍රධාන දායකත්වය අරන් කටයුතු සිද්ධ කරනු ලබනවා. අද මේ ස්ථානයට වැඩම කරපු කටින චීවරයේ ඇතුළත්ව වස්වාසිකව වැඩ හිටපු 30 දෙනමකට විශේෂයෙන්ම වස්සා වාසික චීවර කට්ටල මේ මාස 3 පුරාම මහලා මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ පරාමර්ශනය කරමින් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලාගේ පූජාවන් මුලින්ම අපි තාම ගෞරවයෙන් දහවල් සම්බුදු පූජාවන් පූජා කරමි. පූජාව වේවා. ඒ පරම්පරාවෙන් මිය පරලෝ යන්ට යෙදුණු සියලුම ඥාතීන්ටත් ඒ වගේම අපේ සතර පේරුවේ සියලුම දායක දායිකාවන් නමින් මිය පරලෝ යන්නට යෙදුණු මව් පාර්ශවවල අනේ සාදු කියලා දායක වෙන මේ පින්කමට දායකත්වය ලබලා දෙන ඒ සතර පේරුවේ සියලුම දායක පින්තුන්ටත් ඒ වගේම මේ නිවසේ මෞතුමියට පියතුමන් ඇතුළු අපි හැමෝටම මේ පින්කම මෙලව සුව පිණසත් ලෝකෝත්තර සුවය වෙනුවෙන් මේ පින්කම හේතු වාසනාම වේවා යන ප්‍රාර්ථනාවයි. අපිත් එක්ක මේ පින්කම සිද්ධ කරන්න සියලුම දෙවිවරුන්
වැඩම කරත්වා කියලා ඉලසාත්වා දීලා අදිෂ්ඨාන කරන්න. අපි සියලුම දෙව් මිනිසුන් අපි හැමෝම එකතු වෙලා භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ පරාමර්ශනය කරමින් ආයන ප්‍රාර්ථනාවෙන් යුතුව අපි හැමෝම එකවර ගාථාවන් සජ්ජායනා කරලා එකට සම්බුදු පූජාව ගණ සාරප්පදීප්තේන දීපේන තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි සුගා වන්නමාමි සබ්බදා පඨමං ගතනාගරං පංචමං සමහව ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව තුරුණුවන් කමා කරවගමු. කායේන වාචා චිත්තේන සමාධේන මනාපතං ආච්ඡයං කමමි. ගෞරවයෙන් සිදු කරගත් ආවසිය කුසල් ධර්මයන් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ නිවසේ මේ පින්කමේ ප්‍රධාන දායකත්වය අරගෙන අම්මයි තාත්තයි මූලික කරගෙන සතර පේරුවේ සියලුම දායක දායිකාවන්ගේ පින්බර දායකත්වයෙන් මෙවර මේ මහා පින්කමට සූදානම් වෙනවා. විශේෂයෙන්ම මේ වගේ පින්කමකට මූලිකත්වයක් අරගෙන මේ විදිහේ ජීවිතේ සිද්ධ කරගන්න ලැබෙන එක උන්චි කාරණාවක් නෙවෙයි. ඔබ හිතන්න අපි ජීවිත කාලයේම අවුරුදු 60ක් අපි ජීවත් වුණොත් අපිට අවබෝධයෙන් අපේ වයසත් එක්ක ගත්තන් පස්සේ යම් ඉදිරියට ගත්තොත් වසර 30 40 දක්වා බාර අරගෙන තියෙනවා. මේ මූලිකත්වයේ අරගෙන පින්කමකට එහෙම දායකත්වයේ දෙන්න සමහර පන්සල් වල බලාගෙන ඉන්න ඕනි වසර 40ක් විතර. මොකද ගමක පවුල් 300ක් හිටියොත් එහෙම බාරගත්තොත් අවුරුදු 300. ඒ නිසා මේ පින්කමක ප්‍රධාන දායකත්වයේ අරගෙන ඒකට ජීවත් වෙලා ඉන්න කාලය තුල අම්මා තාත්තාත් මූලික කරගෙන පවුලේ අයත් මූලික කරගෙන සතර පේරුවේ දායක දායිකාගේ දායකත්වයක් ඇතිව මේ වගේ පින්කමක් අපේ තමින්ද මහත්මයාට මූලිකත්වයේ තරුණ කාලේ ලබලා දෙන්න ලැබීම පෙර සංසාරයේ පිනක්මයි. ඒක පෙර සංසාරේ කුසලයක් තමයි මේ විපාක දෙන්නේ. ඒ නිසා ඒ වගේ පින්කමකට මූලිකත්වය ලබා දෙන්න කටයුතු කරන්න ලැබීම. ඒ වගේම මේ පින්කමට දායක වෙන හැමෝටම පින ඒ ආකාරයෙන්ම ලැබෙනවා. ඒ නිසා මේකට ඉදිකට්ටකින් හරි දායකත්වය ලබා දෙන හැමෝටම පින එක හා සමානවම ගමන් කරනවා. ඒ නිසා මේ පින්කම තාමත් ජීවිතේ සියලු පින්කම් අභිබවා පළමුව පින්කම හැටියට ජීවිතේ කරගන්න ලැබෙන ලොකුම පින්කම තමයි කඨින චීවර පූජෝත්සවය. ඒ නිසා අද ඉඳලා දෙවිවරුන් මේ පින්කමත් එක්ක ඔබත් එක්ක එකතු වෙනවා. මේ පින්කම ආරම්භ කරපු දවසේ ඉඳලා එකතු වුණාseම අද ඉඳලා බොහෝ දෙවිවරු ඔබත් එක්ක මේ පින්කම කරන්න එකතු වෙනවා. ඒ වගේම තමයි ආරණ්‍ය සේනාසනේ ස්වාමින් වහන්සේලාට මේ විදියට මේ මාස 3 චීවර මහලා සකස් කරන ස්වාමින් වහන්සේලාගේ මැස්මන්ට් එකට අරගෙන මේ විදියට ඔක්කොටම එකවර චීවර පූජා වෙන්න මගේ අවුරුදු 30ට මට එහෙම මතකයක් නැහැ. මේ පළවෙනි අවස්ථාව එහෙම සිද්ධ වෙනවා. එහෙම ස්වාමින් වහන්සේලාටම මැස්මන්ට් එකටම චීවර ටික අරගෙන ඒ ස්වාමින් වහන්සේලා වෙනුවෙන්ම මේ චීවර එක විදිහටම මහලා පාවාන් යුගලත් එක්ක පූජා වෙන්නේ පළවෙනි අවස්ථාව මගේ අවුරුදු 30ට මතක හැටියට. චීවර පූජා කරලා තියෙනවා. හැබැයි මේ විදිහට එක මේ මා 3 මාසෙම මේ චීවර මහලා මේ විදිහට පූජා වෙන පළවෙනි අවස්ථාව. ඒකත් ජීවිතේ අමතක වෙන්නේ නැති වෙයි. මොකද මේ වගේ එකවර දරන්නට අපි දරලා මේ වගේ පින්කමක් කරලා නැහැ. මොකද ලක්ෂ 4ක විතර මුදලක් චීවර සඳහා විතරක් යොදවලා තියෙනවා. ඒකත් ජීවිතේ අමතක නොවන දෙයක් කියන්නේ මේ ස්වාමින් වහන්සේලා මේ චීවර කට්ටල අවුරුදු 2ක් විතර පාවිච්චි කරනවා. මොකද දැන් මේ පූජා කරපු චීවරය අපි චීවර කිව්වට ඔක්කොම පාවිච්චි කරන්න බෑ කඩවල වල තියෙන චීවර. ඒ නිසා අදාළම
ඒ වස්ත්‍රයේ තෝරාගෙන තමයි මේ චීවර සකස් කරලා තියෙන්නේ. නිසා වස්ත්‍ර දෙකක් විතර මේ චීවර කට්ටලයක් ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරන වාරයක් පාසාම හැම වෙලාවකම පින් වැඩෙනවා. නිසා එක විදිහට ස්වාමීන් වහන්සේලා මේ චීවර පුරවාගෙන සියලු ආගමික කටයුතු කරන හැම වෙලාවකම පින් ලැබෙනවා. නිසා පුංචි පින්කමක් නෙවෙයි සංවිධානය කරමින් පවතින්නේ. ඒ නිසා පිනත් ඔබ ඉතාමත් ගෞරවයෙන් සතුටු වෙන්න මේ වෙලාවේදී මුදලට එහා ගිහිල්ලා මේ පින්කම සිද්ධ වෙන වෙලාවක් තියෙන්නේ. ඒ නිසා ඒ වෙලාවේ ඔබ කල්පනා කරගන්න සිදු කරගත්තා වූ සියලුම කුසල් ධර්මයන් අපවත් සම්බුද්ධ ශාසනයත් පිනත් ඔබවත් ආරක්ෂා කර දෙන්නා වූ ඉෂ්ඨකාමී සියලුම දෙවියන්ට මෙපින් අනුමෝදන් වේවා. මේ ස්ථානයේ වැඩ ඉන්න සියලු දෙවියන්ටත් මෙපින් අනුමෝදන් වේවා. සුමන සමන් දෙවියන්, විශ්ව දෙවියන් ඇතුළු භූමාට තලයේ සියලුම දෙවියන්ට මෙපින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙවියන්ගේ ආශිර්වාදය දායකත්වයේ නිරතුරුවම ලැබේවා. මේ පින්කම අවසන් වන තෙක්ම අපිත් එක්ක මේ පින්කම සිද්ධ කරන්න මේ මහත් මුළු විශ්වයේම සියලුම දෙවිවරුන් අපිත් එක්ක එකතු වෙත්වා වැඩම කරත්වා. සියලුම දෙවියන්ගේ දෙවි විමානවල යසිසුරු සම්පත් වඩා වර්ධනය වේවා. දෙවිවරුන්ට අවසාන වශයෙන් නිවනම සාක්ෂාත් කර ගැනීම පිණිස මේ උදාර වූ කුසල කර්මයන් හේතු වාසනාම වේවා. එවැගේම සියලුම සත්‍යයන්ට මෙපින් අනුමෝදන් වේවා. මහා විහෙර විහාර ඉදිකල මහා දාගැප් ඉදිකල ප්‍රතිපිලිම වහන්සේලා නිර්මාණය කළ පෙර රජදරුවන්ට මෙපින් අනුමෝදන් වේවා. එවැගේම සියලු සත්‍යයන්ට මෙපින් අනුමෝදන් වේවා. මේ වෙලාවේ ප්‍රාණවලට ඇවිල්ලා භූමි වලට ඇවිල්ලා පින්මදිකමකට යම් ඥාතිවරයෙක් රැඳී සිටිනවා නම් මේ පින්කමට අතහිත ගහලා මේ පින්කමත් එක්ක එකතු වෙලා කටින චීවර පූජාව සිද්ධ කරන වෙලාවේ වහ වහ නිදහස් වේවා. ඒ අයගේ සසර ගමන සුවපත් වේවා. සියලු සත්වයෝම නිවන් දකිත්වා. ඒ වගේම ඔබ හැමෝටමත් අපේ චමින්ද මහත්මයා ඇතුළු ඒ වගේම පියතුමාණන් වහන්සේ මෞතුමිය ඇතුළු හැමෝටමත් දායක සභාවේ අපේ සඳහම් සංවර්ධන සමිතිය අපේ ලේකම්තුමන් ඇතුළු අපේ සතර පේරුවේ සියලුම දායක දායිකාවන්ට මේ පින්කමට දායක වුණ අනේ සාදු කියලා ආශිර්වාද කළ හැමෝටමත් මේ පින් එකසේ අනුමෝදන් වේවා. කරන කියන රැකී ආරක්ෂා වෙලෙලඳාම් ගොවිතැන් දිනෙන් දින දියුණුවටපත් වේවා. සිතන පතන හොඳ සිතුම් පැතුම් ඒ ආකාරයෙන් ඉෂ්ට වේවා. කායික සුවය ලැබේවා. මානසික සුවය ලැබේවා. ප්‍රඥා ලෝකේ ලැබේවා. ධර්මාවබෝධය ඇති වේවා. අවසාන වශයෙන් අපි හැමෝටම මේ ගෞතම සසුන තුලම උතුම් නිවනම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබට සිහිපත් කරනු ලබන අපි කටින චීවරය පඬු පෙවීම අපි අරණ්‍ය සේනාසනයේදී සිද්ධ කරමු. ඊට මෙහා නායක ස්වාමින් වහන්සේගේ චීවර පඬු පොවන්න තියෙනවා මේ නිවසේදී. ඒ කටයුත්ත සිද්ධ කරන්න ළඟදීම දවසක දාගන්නවා. ඔබට එකතු වෙන්න පුළුවන් නායක ස්වාමින් වහන්සේ වෙනුවෙන් විශේෂ චීවර කට්ටල. මොකද මේ සිවුරු පාවිච්චි කරන්න බෑ. බොහොම සැහැල්ලු චීවර සකස් කරන්න උනා. ලොකු හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් ඒ චීවර කට්ටල දෙකක් හා අඳන වෙනම සකස් කරලා තියෙනවා. ඒට පඬු පෙවීමත් මේ නිවසේදී සිද්ධ කරනු ලබනවා. ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන්නම්. එතකොට මේ නිවසේදී ඒ කටයුත්ත කරමු. අනිත් පඬු පෙවීමේ කටයුත්ත අපි කටින චීවරයට පඬු පෙවීමේ කටයුත්ත අරණ්‍ය සේනාසනයේදී සිදු කරමු. එයත් මෙත් සිතින් යුතුව සිහිපත් කරනු ලබනවා. ඔබ හැමෝම වන්දනාමාන කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවස අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිත්‍ර
ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලොවග බුදු සමිඳේ තිලොවග බුදු සමිඳේ සිංහබිඳ මොහදර පාප දැල්වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලොවග බුදු සමිඳේ තිලොවග බුදු සමිඳේ සත අට පෑ මව්පේම තිලොවග බුදු සමිඳේ තිලොවග බුදු සමිඳේ ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලොවග බුදු සමිඳේ 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 තිලොවග බුදු
බුදුහාමුදුරු අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ බුදුහාමුදුරු අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ අපිත් එක්ක සිටි අපේම යාළුවෝ නිවන් දකින්නැති ඒ කාලේ පින්න පළාතේ ප්‍රධාන සංඝනායක සේනාසනාධිපති සතරම කීර්ති සතතු ආගීශ්වර ධර්ම විසරද විචිත්‍රවාණී කම්මඨානාචාර්ය සීකලාපේ ප්‍රධාන සංඝනායක දෙයතකන්නිය සේරුපිටිය ශ්‍රී චන්දිමාරාමාධිපති තුමනි ඒකම් තුමනි WG චමින්ද මහත්මාණන් ඇතුළු මෞතුමිය පියතුමන් ඇතුළු සදහැවත් පිනතුනි එවැගේම වාර්ෂික දානපතිතුමන් ඇතුළු පිනතුනි එවැගේම අප ඓතිහාසික මාවරගරණ්‍ය සේනාසනේ අපේ ගමේ සතර පෙරුවේ දායක දායිකාවන් එවැගේම වාර්ෂික දානපතීන් ඇතුළු මේ උදාර වූ පුණ්‍ය කටයුත්තට සම්බන්ධ වෙන සදහැති පිනතුනි අප ගුරු දේවෝත්තම ලොකු හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුශාසනා මත මෙවරත් ආසිකව ස්වාමින් වහන්සේලා වැඩ වාසය කරමින් වස් පවාරණය කිරීමෙන් අනතුරුව පවත්වනු ලබන කටින චීවර මහා පූජෝත්සවය සමගින් මේ වෙලාවේ හැමෝම සම්බන්ධ වෙන්නේ. මෙවර කටින චීවර පූජෝත්සවයේ ප්‍රධාන දායකත්වය
උසුලන්නේ අපේ ගමේ ඉපදිලා ව්‍යාපාර ලෝකයට ගිහිල්ලා කහතුළුවේ පදිංචි සුබ ඇඩ්ස් ආයතනයේ කළමනාකාර චමින්ද මහත්මයා මෙවර කටින චීවර පූජෝත්සවයේ මෞතුමියක් පියතුමනොත් ඇතුළු සියලු දෙනාම කුතුපහදා කරගෙන ගමින් සතර පීරුවේ දායක දායිකාවන් සියලු දෙනාම සම්බන්ධ කරගෙන මේ පින්කම වස් ආරාධනාව සිදු කරලා වස්තු මාසේ පුරාවටම ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කළා. සියලුම කටයුතු සොයා බලමින් එතකම අරණ්‍ය සේනාසනේ තීන්තාලේප කිරීම කටයුතු වල ඉඳලා ඒ වගේම අරණ්‍ය සේනාසනේ වාසවාසිකව වැඩ සිටි ස්වාමීන් වහන්සේලාට අරණ්‍ය සේනාසනේ සියලු ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මේ තුන් මාසෙ පුරාම චීවර සකස් කරලා සියලු ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඒ කටයුතු සැලසුම් කරලා මේ පින්කම සඳහා විශාල මුදලක් ලක්ෂ 15ක පමණ මුදලක් යොදවලා මේ උදාර වූ පුණ්‍ය කටයුත්ත තාම ගෞරවයෙන් සංවිධානය කළාseම උපස්ථාන කටයුතු තාම හොඳට සිදු කරයි කියන කාරණාව මා මේ මොහොතේ සිහිපත් කළ යුතු වෙනවා. ඒ වගේම අරමුණු කීපයක් තිබෙනවා. විශේෂයෙන්ම චමින්ද මහත්මයා දිලිනි පමෝදිකා නන්දසේන මහත්මියා ඒ වගේම පුතුන් දෙදෙනා තිසිරහා මලිදු ඒ පුතුන් දෙපළක් මූලික කරගෙන සුජීවත්ව වාසය කරන WG සෝමසිරි පියාණන්ට WM කමලාවති මෞතුමියට දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කිරීම ඒ වගේම බෙලිගල්ල විශ්‍රාමලත් ගම්මුලා දෑණි WM පුංචි බණ්ඩා මහත්මයා සහ මෑණියන් ඇතුළු පවුලේ නැසී ගිය ඒ වර්ග පරම්පරාවේ සියලු ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීම යන කරුණු මූලික වශයෙන් හදවතේ තැන්පත් කරගෙන විශේෂයෙන්ම මෙලේකම් පරපුරේ සියලු දෙනාම සිහිපත් කරගෙන අපේ සදහම් සංවර්ධන සමිතියේ ලේකම්තුමන් මේ හැමෝම මේ පුරෝගාමී වෙමින් මේ උතුම් පුණ්‍ය කටයුත්ත මේ මොහොතේ මේ ආකාරයට සිද්ධ වුණා. මේ තුන් මාසයක් පුරාවටම ඒ උපස්ථාන කටයුතු තාම ගෞරවයෙන් හැම වෙලාවකම සිද්ධ කළයි කියන කාරණාව නැවතත් සිහිපත් කරනු ලබනවා. ඒ වගේම අපේ චමින්ද මහත්මයාගේ අරමුණ ඊළඟට අනාගතයේ චෛත්‍යයක් සකස් දිනයක් සිහිපත් කරමින් මේ පින්කමට මූලික දායකත්වය ලබා දෙමින් කටයුතු සිදු කරනු ලබනවා. ඒ වගේම අපේ සතර පේරුවේ සියලුම දායක දායිකාවන් මේ ගමේ සියලුම අම්මලා තාත්තලා හැමෝම මේ පින්කමට දායක වෙමින් කටයුතු සිදු කරනු ලබනවා. ඒ වගේම අපේ වාර්ෂික දානපතිතුමාන් එතෙකම වාර්ෂික දායකත්වය ලබා දෙන දානපතින් හැමෝම අප පුතවේදීව සිහිපත් කරමින් ඒ හැමෝටම පින් අනුමෝදන් කරමින් 2023 කටින මහා චීවර පූජෝත්සවයයි සිදු කර ගැනීමට බලාපොරොත්තු වන්නේ. එනිසා මේ වෙලාවේදී පිළිගැනීමේ කටයුතු පසුව සිදු කරනු ලබනවා. කාල වේලාවම යන නිසා වැඩම කොට වදාළ වන්දනීය පූජනීය මහ සංඝරුවන තාම ගෞරවයෙන් යුතුව මේ මොහොතේ පිළිගනු ලබනවා. සියලු දෙනාම තුන්වතාවක් සාදුකාර දී පිළිගැනීම සිදු කරන්න. මේ උතුම් කටින චීවර පූජෝත්සවයේ සිදු කරමින්
විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා හැමෝම ගුරු දේවෝත්තම ලොකු හාමුදුරුවන් වහන්සේට ආශිර්වාද කරන්නට එයත් අරමුණු කරගෙනයි මේ උදාර වූ පින්කම සිදු කරනු ලබන්නේ. ඒ නිසා මෙහි මූලික ආගමික වතාවත් සිදු කර දෙන හැටියට තාම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනු ලබනවා. අප ඓතිහාසික මාවරගල අරණ්‍ය සේනාසනයේ ඥානප්‍රදීප පිරිවෙනේ විශ්‍රාමලාත් පරිවනාධිපති චේතියගිරි පුරාණ විහාරාධිපති අපේ ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේට මෙහි මූලික ආගමික වතාවත් සිදු කර දෙන හැටියට තාම ගෞරවයෙන් ආරාධනා කරනු ලබනවා.
දෙවන වස්පාල සීමාව තුළ නුවන් සීලා ධර්මයේ සීලාසනේ වැඩ සිටින අපි කෙරෙහි අනුකම්පාවෙන් අපි ආගමික කටයුතු මහා පීඨකට අවශ්‍ය කටයුතු සපුරා වෙන ලෙසත් අපි වහන්සේලා සූපසෙ නමස්කාර කරනවා කියන විශේෂ පින්කම් සිදු කරලා පින්ගේ කරාසී කරගන්නට අවස්ථාව සලසා ගත්තා. ඒ අනුව කටින ජීවන මහා පින්කම මේ වර්ෂයේ පින්කම් වාලාවේ ආරම්භක පින්කම මෙම ඓතිහාසික අරණ්‍ය සේනාසනයේදී සිදු කරන්නට සියල්ල සැලසුම් කරලා ඒ සඳහා අවවාද අනුශාසනා ලබා දෙමින් මහා සංඝරත්නයේ උපදෙස් පරිදි සැලසුම් කරලා ඒ ආරම්භයේ හවස් භාගයේ ධර්ම දේශනාමය පින්කමකින් ආරම්භ කරලා ඉමිදිරි උදෑසන කටින වස්ත්‍ර විහාරස්ථානයේ තැගෙනව මහා සංඝරත්නයට පවලා කටින චීවර පූජාවට අවශ්‍ය කරන අංග සම්පූර්ණ කරගෙන දැන් මේ කය කරගන්නවා මේ චීවර පූජාව මගේ සියතිනේ අසුරු ජීවනය අපි මහා සංඝරත්නයේ නිසා පූජා කරනවා. එසේ සිහිපත් කරමින් සියලු දෙනා පුරතා නමස්කාර සපරිවාරං ඉමං පටින චීවරං වික්ඛු සංඝස්ස දේම සපරිවාරං ඉමං පටින චීවරං වික්ඛු සංඝස්ස දේම ඉමං පටින චීවරං වික්ඛු සංඝස්ස දේම බුද්ධ පූජාවන් හැටියට පූජා කිරීමෙන් බුද්ධ පූජාවේ ආසන්න ප්‍රවාහයෙන් අපේ ජීවන මහා දුක්ඛ සහිත අෂ්ට පරිස්කාර සේත පරිස්කාර සහිත පූජාවන් කළාවත් මහා සංඝරත්නයේ සාසනික පූජා කිරීමෙන් කටින ජීවන පූජාවේ ආසංස අෂ්ට පරිස්කාර පූජාවේ ආසංස සංඝ සතු දක්ෂිනාමේ සනාන සංසාරකට
මේ සියලු ආකාරයෙන් රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය කොටසක් පළවෙනිකොට ලෝකේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන අප සියලු දෙනාට විවිධ ආකාරයෙන් ආරක්ෂාව ආශිර්වාද සලසා දෙන සේවි දෙවියන්ටයි වේවා පින්වන්මෝදන් වෙත්වා පින්වන්මෝදන් වීමෙන් සන්තෝෂ භාවයට පත්වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් මෙලොව වශයෙන් අපේ ජීවිත සපවත් වේවා කරන කියන කටයුතු වල දියුණුව සැලසේවා රෝග පීඩා පරෝපන් රෝග ආදර්ශාදියක් දුක්ඛේවා දුරුමුක්ත වේවා ඒ සදා ආරක්ෂාව ආශිර්වාද සලසා දෙන සියලු දෙවියන්ට මේ පින්වලින් උතුම් නිවන්සෝයෙන් සැලසීම ලැබේවා. ඔයගේ මේ පින්කමේ බලාපොරොත්තු ආකාරයෙන් සියලු ආකාරයෙන් රැස් කරගත්තා වූ පින්වලින් කොටසක් අප නමින් මේ පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කරගනිමි. මේ පින්කමේ මූලිකත්වයේ ධර්මයේ තරුණ මහත්මයාගේ ආදීනිය ඇතුළේ බහුල සම්බන්ධ ප්‍රතිපද අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින අප සියලු දෙනා නමින් ඥාති මේ පරලෝක පින්ගැනීමේ බලාපොරොත්තුෙන් සිටිනවා නම් මේ බෞද්ධ ගුරුවර ඥාතීන් මිත්‍ර ලෝකෝත්තර කල්යාණ මිත්‍ර සාදු බාහිරාදී කොට ඇති ඥාති සම්බන්ධතාවෝනියගේ සියලු ඥාතීන් කෙරෙහි ලැබේවා පින්ගැනීමේ සසර දෝෂයෙන් දුක් දුක් පීඩාදී තැන් වලට පත් සිටිනවා නම් දුක් නිදාස්ත්වා සකේපත්ත්වා සකලායක තැන් වල සිටිනවා නම් සතරදී කරගනිත්වා සසර සපවත් කරගනිත්වා අවසානයේදී සියලු ඥාති කෙරෙහි පිළිලි උතුම් වූ නිර්වාණ සෝයෙන් සරසවීම ලැබේවා. අප සියලු නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසවද හල මැනවි බුදුබණ මහා කරුණාවෙන් ගලක් වීනම් මමත් ඉවසමි යකුළු පහරද කැපීවෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා එයින් හිමිහුරු කලා වූ ශාන්තිය මට ලැබේවා මහා කරුණාවෙන්
අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට මලක් බෝදා මගේ ජීවය ඔබේ පාමුල පරවුණාවේ නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසාවද හල මැනවි බුදුබන් මහා කරුණාවෙන් 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 සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ හවුහරණක් භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ බුදු වදනක් ගෙවාසුව හස් යොදුන් මේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ ගෙවාසුව හස් යොදුන් මේ